හායි. ඉතින් ඩික්ස් PC YouTube channelත් එක තමයි ඕගොල්ලෝ මේ එකතු වෙලා ඉන්නේ. අද වීඩියෝ එකෙන් අපි කතා කරමු YouTube Shorts දාලා YouTube එක මොනටයිස් කරගෙන සල්ලි හොයන්න පුළුවන්ද කියලා. ඉතින් මේ වීඩියෝ එකට මම ගන්නෙ මමම සහ තව පාර්ට්නර් කෙනෙක් එක්ක එකතු වෙලා හදපු channel එකක්. ඉතින් එයා තමයි වීඩියෝ දාන්නේ, මම තමයි ඒකට අදහස් දෙන්නේ සහ දාන්න ඕන වීඩියෝ කියන්නේ. ඉතින් මේ YouTube channel එකේ ස්ක්‍රීන්ෂොට්ස් ඔයගලන්ට දානවා. ඉතින් ඔයගලන්ට මේකේ පේනවා ඇති YouTube එකේ මොනටයිසේෂන් දෙන්නේ 10 මිලියන් views වලට. මෙන්න මේකේ තියෙන විදිහට 10 මිලියන් views තියෙනවා නම් shorts වලට සහ subscribersලා 1000ක් subscribersලා 28000ක් ඉන්න මේ channel එකේ මේ වෙනකොට සහ මිලියන 10 පන්නලා තියෙන්නේ short views මිලියන 11ක් සහ 11ක් මෙතනත් පෙන්නනවා අප්ඩේට් වුණාට පස්සේ මෙන්න අප්ඩේට් වෙන වරක් ඉතින් අප්ඩේට් වුණාට පස්සේ මෙන්න මේ 11.5 කියන එක එතන පෙන්නයි ඒ ගාන එනවා. එතකොට මේකේ ෂෝට්ස් වල දවස් දෙකක් ඇතුළත 1,86,000ක් වගේ මේ වෙනකොට views එනවා. ඉතින් මේක අපි දාලා තියෙන්නේ මේ තියෙන ගොඩක්ම views ඇවිල්ලා තියෙන දේවල් මෙතනදී ඔයගලන්ට පේනවා ඇති ගොඩක්ම දාලා තියෙන්නේ සත්තුන්ගේ එකට තමා 1.6 මිලියන් views ඇවිල්ලා තියෙන්නේ. සත්තුන්ට කියන්නේ බල්ලොන්ට බෙහෙත් විදින වීඩියෝ එකක් හම්බෙලා ඒක දාලා ඊට පස්සේ වෙනත් YouTube කරන TikTok එකෙන් උස්සපු වීඩියෝ එකක් දාලා තියෙනවා. මෙන්න මේකෙන් ඇවිල්ලා තියෙනවා 690k ලක්ෂ 6,19,000ක් views. ඉතින් ඒ වගේ තමයි අනිත් ඒවාත් Voice of Love එකේ වීඩියෝ ටිකක් තියෙනවා. ඒවට ගොඩක් views ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ කොහොම වුණත් දැන් මේක ඇප්ලයි කරා. හරිද? ඇප්ලයි කරාට මොකද්ද උනේ? ඇප්ලයි කරාට වැඩක් නැහැ. මෙන්න මේක තමයි අපිට ආවේ. මේක කියන්නේ සල්ලි හොයන්න බෑ කියලා අපිට. හරිද? earn on YouTube reused content. ඉතින් reused content ඔයගොල්ලෝ දන්නව වෙන්න පුළුවන්, නොදන්නව වෙන්න පුළුවන්. reused content වලදී වෙන්නේ දැන් අපි දාලා තියෙන ඔරිජිනල් content නෙමෙයිනේ කොහොමත් කොහෙන් හරි උස්සපු එකක්. මේගොල්ලෝ තියෙන policies අනුව කිසිම වෙබ්සයිට් එකකින් ගත්ත වීඩියෝ දාන්න බෑ. අපි කැමරාවෙන් වීඩියෝ කරලා හෝ අපි ස්ක්‍රීන් රෙකෝඩ් කරලා කරත් වෙන කොහෙවත් තියෙන එකක් අපිට දාන්න බෑ. එක්ක අපි ගේම් ප්ලේ කරනවා නම් ගේම් ප්ලේ කරන එකේ ස්ක්‍රීන් රෙකෝඩ් එක අපි දෙන්නම ඉන්න ඕනේ එකේ. ඒ වගේ තමයි ඔරිජිනල් වෙන්නේ එක. ඒ කියන්නේ අපේ මොකක් හරි දෙයක් එකේ තියෙන්න ඕන ඔරිජිනල් එක. කොහෙවත් නැති යුනික් දෙයක්. ඉතින් ඒ දේ මෙතන නැති හින්දා අපිට මේකේ වීඩියෝ එකක් ඔප්ෂන් දෙකක් මේගොල්ලෝ දෙනවා. අපිට පුළුවන් මේ වෙලාවේදී අපි දාලා තියන්නේ හැමතැනින්ම උස්සපු ඒවා හින්දා අපිට මේ පළවෙනි ඔප්ෂන් එක පාවිච්චි කරන්න බෑ. පළවෙනි ඔප්ෂන් එකේ තියෙන්නේ මේගොල්ලෝ අතින් මිස්ටේක් එකක් වෙලා, ඒ කියන්නේ YouTube එක අතින් මිස්ටේක් එකක් වෙලා කියලා අපිට වීඩියෝ එකක් හදලා ඒක දාන්න ඇපිල් එකක්. එහෙම නැත්නම් තව ඔප්ෂන් එකක් තියෙනවා. ආයේ රීඇප්ලයි කරන්න පුළුවන් මොනටයිසේෂන් දෙන්න කියලා. ඉතින් ඒක ඇවිල්ලා ඒක හම්බෙන්න අප්‍රේල් 18 වෙනකන් ඉන්න ඕනේ. ඒ කියන්නේ මාසයක් වගේ කාලයක් ඉන්න ඕනේ ආයේ ඇප්ලයි කරන්න. අපි දැන් කරන්න හිතන් ඉන්න දේ තමයි ඔරිජිනල් කන්ටෙන්ට් දාන්න හිතන් ඉන්නේ. දාගෙන යනවා මේ වෙනකොටත්. ඒ කියන්නේ ඩේලි දේවල් අපිට ෂෝට්ස් හදලා අපි දානවා. සත්තුන්ගේ දේවල්, නේචර් එක අපිට AI ජෙනරේට් කරලා දාන්න පුළුවන්. ඒවත් ඔරිජිනල් වෙනවා. ඒ වගේ දේවල් දාලා අපි ආයෙ රීඇප්ලයි කරන්න තමයි හිතන් ඉන්නේ. අපි බලමු ඉස්සරහට රීඇප්ලයි කරලා ඒක හරියයිද කියලා. ඒකෙන් යම් කිසි රෙවෙනියු එකක් ගන්න පුළුවන් වේද කියලා. ඉතින් බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඉතින් ඕගොල්ලෝ YouTube එකේ තාම YouTube පටන් අරගෙන නැත්නම් YouTube එක ඇවිල්ලා එක්ස්ට්‍රා ඉන්කම් එකක්. හරිද?
දැන් ඔයගොල්ලෝ හිතන් ඉන්නවා නම් YouTube ඕගොල්ලන්ට කරන්න බැහැ. ඒකට ගොඩක් දේවල් ඕනේ අර මේවා කියලා. මේක ඇවිල්ලා Google එකෙන් අපිට සල්ලි නිකන් දෙනා වගේ දෙයක්. මුලදි මහන්සි වෙන්න ඕනේ. ඒත් views එන්න ගත්තහම මොකක් හරි ඔයගොල්ලන්ගේ channel එකේ මොකක් හරි දෙයක් trend වුණාම ඒකේ දවසකට views ලක්ෂයක් වගේ එනවා නම් ඕගොල්ලෝ channel එක success. හැබැයි monetization වෙන්න නම් original content දාලා තියෙන්න ඕනේ. ඔරිජිනල් කන්ටෙන්ට් තිබ්බොත් තමයි මොනටයිසේෂන් මේගොල්ලෝ දෙන්නේ YouTube එකෙන්. එහෙම මොනටයිස් වුණොත් දැනට මම YouTube එකේ හැමතැනම හොයලා බලපු විදිහට views 1000කට quality views 1000ක් වෙන්න ඕනේ. ඒ කියන්නේ තප්පර 10 20 වගේ ඒවා වෙන්නත් බෑ. එක ෂෝට් එකක් විනාඩි 2ක් වගේ තියෙනවා නම් මිනිස්සු ඒ විනාඩි 2ම බලනවා නම් ඒ අනුව තමයි ඒ පේමන්ට් එක හැදෙන්නේ. සාමාන්‍ය views 1000කට කලින් හම්බෙච්ච ගානට වඩා වැඩි ගානක් දැන් හම්බෙනවා. ඒ හම්බෙන්නෙත් අර ටයිම් ඩියුරේෂන් එක අනුව. ඒ කියන්නේ දැන් ඉස්සර ෂෝට් තිබ්බේ නෑනේ. ඉස්සර තිබ්බේ watch hours. ඒ කියන්නේ මිනිස්සු දානවා ලෑන්ඩ්ස්කේප් වීඩියෝ විනාඩි 10 5 එක එක විදිහට. ඉතින් ඒක බලන් ඉන්න ටයිම් එක අනුව තමයි පේමන්ට් එක එන්නේ. ඉතින් දැන් ෂෝට්ස් ඇවිල්ලා ඒකෙත් මේගොල්ලෝ ෂෝට් වල ටයිම් එක ටික ටික වැඩි කරලා තියෙනවා. දැන් මුලින්ම විනාඩියක් වගේ තප්පර 8ක් වගේ. දැන් මම අද දැක්ක ෂෝට් එක දාද්දී විනාඩි 3කට විතර දාන්නත් පුළුවන් ටයිම් එක. ඉතින් ඒ වගේ ඒගොල්ලෝ අලුතෙන් ඉම්ප්‍රූව්මන්ට්ස් කරගෙන යනවා මේ ෂෝට් එකේ ලෙන්ත් එක ඩියුරේෂන් එක වැඩි කරන්න. ඩියුරේෂන් එක වැඩි කළා අපිට එන ඉන්කම් එක ඒකෙන් වැඩි වෙන්න පුළුවන් කියලා මම හිතනවා. ඩියුරේෂන් එක වැඩි වුණාම. ඉතින් ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ කොහෙන්වත් උස්සපුවා දාන්නේ නැතුව AI ජෙනරේට් කරලා දාන්න පුළුවන් කොහේ හරි කොහෙවත් නැති යුනික් දෙයක්. ඒ කියන්නේ කොහෙවත් නැති වෙන්න ඕනේ දේ යුනික් වෙන්න ඕනේ. ඔයා තමයි ඒ දේ මුලින්ම දාපු කෙනා. අන්න ඒක තමයි මේගොල්ලෝ මොනටයිසේෂන් දෙන්න පාවිච්චි කරන නිර්ණායකය. ඉතින් ඒක ඔයගොල්ලන්ට දෙන්න පුළුවන් නම් මේගොල්ලෝ මොනටයිසේෂන් එක දෙනවා. ඒක එනේබල් වුණාට පස්සේ සාමාන්‍යයෙන් views 1000කට ඩොලර් එකක් වගේ ගාණක් තමයි මේගොල්ලෝ දෙන්නේ. ඒක ඩිපෙන්ඩ් වෙනවා මම කලින් කිව්වා වගේ ඩියුරේෂන් බලන ඩියුරේෂන් එක අනුව. ඉතින් ඒ බැලුවත් දැන් මෙතන පෙන්වන විදිහට බර ගාණක් එන්න ඕනේ. අපි බලමු කොහොමද ඒක වෙන්නේ කියලා ආයෙ රීඇප්ලයි කරලා අපි බලමු. ඉතින් ඒකට තව මාසයක් බලන් ඉන්න වෙනවා. අප්‍රේල් 18 වෙනකන් අපි ඉතින් එතකොට මම වීඩියෝ එකක් දාන්නම් මේකට මොකක්ද උනේ කියලා රීඇප්ලයි කරලා ඒකේ රිසල්ට් එක ආවම. ඉතින් ඔයගොල්ලෝ පටන් ගත්තේ නැත්නම් දැම්ම පටන් ගන්න YouTube එකේ අනිත් අය දාපු වීඩියෝස් තියෙනවා ගොඩක් අය මේ ෂෝට් දාන විදිහ. ඇත්තටම මේක සක්සස් දෙයක් වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම සක්සස් වෙන දෙයක්. මොකද ගොඩක් කට්ටිය දැන් මේක කරනවා. ඒ කියන්නේ ඔයගලන්ට තියෙන එකම බාධකය තමයි මේකට බාධක දෙකයි තියෙන්නේ. එකක් කන්ටෙන්ට් ඔරිජිනල් කන්ටෙන්ට් දාන එක සහ ඒ දෙක ඔරිජිනල් කන්ටෙන්ට් එක දාලා ඒකට views ගන්නත් ඕනේ ගොඩක්. ඒ දෙක ඒ කියන්නේ සාධක දෙකම එකට ලින්ක් වෙනවා. ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ තමයි ඕගොල්ලෝ දාන කන්ටෙන්ට් එකට views ගන්න එක. දවසකට views ලක්ෂයක් ඕනෙත් නෑ. ඒ කියන්නේ 50000ක් වගේ සෙට් වෙනවා නම් දැන් මේකේ 10 මිලියන් views ගන්නත් ඕනේ දවස් 90ක් ඇතුළත. ඒ කියන්නේ දැන් ඕගොල්ලෝ වීඩියෝ එක බලන්නේ අදනේ. දැන් මේ අද නම් අද ඉඳන් දවස් 90ක් පස්සට. ඒක මේ මෙන්න මෙතනින් තමා බලන්න ඕනේ last 90 days කියලා දාලා. එතකොට මෙතන පෙන්නන ගාන තමා 10 මිලියන් වෙන්න ඕනේ. ඉතින් අපි මේ වගේ පොඩි කාලයක් ඇතුළත 10 මිලියන් එක අරගෙන තියෙනවා. ඉතින් අපිට දැන් තියෙන ප්‍රශ්නේ තමා මොනටයිස් කරගන්න එක ඔරිජිනල් කන්ටෙන්ට් දාලා නැති හින්දා. ඉතින් ඒකට අපි පාවිච්චි කරන ට්‍රික් එක තමා අපි දැන් මේ
රීඇප්ලයි කරන්න පුළුවන් මේ මාසය ඇතුළතදී අපි බලාපොරොත්තු වෙනවා මේකට තනිකරම ඔරිජිනල් කන්ටෙන්ට් විතරක් දාලා ෂෝට් ටික රීඇප්ලයි කරන්න. සක්සස් වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඉතින් වීඩියෝ එක බලන් හිටපු හැමෝටම ස්තුතියි. ඊළඟ වීඩියෝ හම්බෙමු. සුබ දවසක්.